සුබ සන්දාවක් අපි මේ ලෑස්ති වෙන්නේ පළවෙනි වතාවට ලන්ඩන් වලදී බාලම්පෝරි ෆිල්ම් එක පෙන්න. ඇත්තටම මං හිතන්නේ මම ලංකාවෙන් ආවට පස්සේ මේ තියටර් එකට ගිහිල්ලා මේ ෆස්ට් ටයිම් බැලුවේ මූවි එකක්. ඇත්තටම ෆිල්ම් එකක් ඇතුළට අපිව අරන් තියාගන්න පුළුවන් කියන්නේ මේ ඒක තමයි නිර්මාණකාරයෙක්ගේ ඉහළම වටිනාකම. ඒ තැනට මාව ගෙනිච්ච ෆිල්ම් එක අතර කට්ටිය බලන්න මේ ප්‍රශ්නේ තමයි ලකා කවද්ද අපි වැඩක් කරන්න එකට. කෙටිම කියනවා නෙක්ස්ට් ලෙවල් කියලා කියන්න තියෙන්නේ one of the best films. අද මැයි 10 වෙනිදා 2025 බාලම්පෝරි ෆිල්ම් එක අද ඉඳන් ලන්ඩන් වල පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න එන්න කියලා. මේ වෙනකොට ගොඩක් කට්ටිය තියටර් එකට එමින් තියෙනවා. ඇතුලේ තව කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එන්න අපි අතුරට යමු. සුබ සන්දාවක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම. අද බාලම්පෝරි චිත්‍රපටිය පළවෙනි වතාවට එංගලන්තේ තිරගත වෙන මොහොත. මේ ලෝකයේ ගොඩක් අය බැලුවට පස්සේ තමයි මටත් ෆිල්ම් එක බලන්න හම්බ වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ ලක්මාල් ධර්මරත්න, අසංක සහ ප්‍රදීප් කියන අපේ නිෂ්පාදකවරු දෙදෙනා සහ අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් අද චෙසම් එල්ජිවතියටකට ආපු ඔගොල්ලෝ හැමෝම ගෞරවයෙන් පිළිගන්නවා. අපි අයිබෝ ක්‍රියේෂන් වෙනුවෙන් මේ ස්ක්‍රීනින් එක සංවිධානය කරනවා එරංග, මදුරංග, හස්මිත සහ මම. ඉතින් අයිබෝ ක්‍රියේෂන් සමාජිකවරු වෙනුවෙනුත් මම ඔයගොල්ලෝ හැමෝම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එක පෙන්වන්න නියමිතයි කාඩිෆ් වල, කොල්චෙස්ටර් වල සහ ලන්ඩන් වල තව ෂෝ එකක් විදිහට. ෆිල්ම් එකේ මාත් එක්ක රඟපාපු සියලුම නළු නිළියන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. මට මොකක් හරි හොඳ පර්ෆෝමන්ස් එකක් කරන්න පුළුවන් වුණා නම් ෆිල්ම් එකේ ඒ හැමෝම සහ එක පිටිපස්සේ හිටපු ආටිස්ලා, කැමරා වර්ක් එක, අනිත් හැම දෙනාම ලොකු සපෝට් එකක් වුණා මේ චිත්‍රපටිය කරන්න. මාත් එක්ක රඟපාපු මගේ සුන්දර මිත්‍රයා දර්ශන් ධර්මරාජ් චිත්‍රපටිය තිරගත වෙන මොහොත වෙනකොට ඇතරම ඩබින් කරන්න පටන් ගන්න කාලේ වෙනකොටත් දර්ශන්
අපි අතරින් වෙන්නුනා මං ඒ සුන්දර දක්ෂ ඒ මිත්‍රාව තාම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ උහිටියනං වූ මාරවිදියට සතුටු වෙනවා ඉතිං මොකක්හරි අවාසනාවකට ඌගේ කොට සිවර කරා ඉතා ඉක්මනින් හැබැයි මිනිස්සුන්ට අමතක වෙන්න ඇති කොටසක් ඉතුරු කරලා ඒ මුද්‍රාව තියලා දර්ශන ගියා. ඔගොල්ලෝ හැමෝටම හොඳ චිත්‍රපටි රසවින්දනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං හිතනවා එහෙම වෙයි කියලා. ලක්මාල්ගේ නිර්මාණයක් වීම නිසා මට බය නැතුව ඒ පොරොන්දුව දෙන්න පුළුවන්. ඉතින් නැවතත් ස්තුතියි ඔබ සියලු දෙනාටම මේ පැමිණීම වෙනුවෙන්. එහෙමනම් ජය වේවා. එතනින් දිනෙන එක අසල මස් කට්ට අරගෙන ආයෙම දුවනවා. ඉවරයක් නෑ. හතියරේ දුවනවා සර්. අපිම අපේ පස්සේ කැරකි පන්නනවා සර්. ඇල්ලිගේ පුතෝ එමුදලාලිදාව මාව හොයාගෙන මම ලන්ඩන් ඉඳන්ආවේ වොට්ෆර්ඩ් ඉඳන් කොච්චර දුරද? සාමාන්‍ය මයිල්ස් 35ක් 40ක් විතර තියෙනවා. දුර ගෙවගෙන ඇවිල්ලා බලු ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ ඉතින්? අතරම සතුටුයි. හොඳටම හොඳයි. අපි කෝමියොත් බලලා තියෙනවා. ඒ ප්‍රොඩියුසර්මයි කරලා තියෙන ඉතින් මාල් සතුටුයි. හොඳටම හොඳයි ෆිල්ම් එක. ඉතින් මේකත් හිතා ගන්න බෑ අපිට අන්තිම වෙනකම් මොකක්ද වෙන්නේ කියලා. ඇත්තටම මාරයි. මේමයි ෆිල්ම් එක. වෙල්සි ඉඳන් එච්චර දුරේ ඉඳන්. කාඩිෆ් ඉඳන්. එහෙමයි ෆිල්ම් එක නේ අපි කෝමියොත් බලලා තියෙනවා. කෝමියෝ අපි දෙන්නම් බලලා තියෙනවා. අපි ෆෑන්ස් සීරීස් එකේ. මේක අපි දන්නවා ලක්කා ධර්මරත්න මොනාරි කරොත් අමුතු දෙයක් කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණ දේ ඒ විදිහටම තිබ්බා. හැමදේම හිතාගන්න බැරි විදිහට සර්ප්‍රයිසස් ගොඩක් තියෙන මූවි එකක් අන්තිම වෙනකම්ම හිතාගන්න බෑ. අපි ගොඩක් එන්ජොයි කරා. කුඹියෝගෙන් පස්සේ ඒ හා සමානම එක්ස්පීරියන්ස් එකක් ඒ කියලා හිතුවා. ඊට වැඩිය හොඳ එකක්. සන්තෝෂයි යන්න. මොකද හිතන්නේ? හොඳයි ඇත්තටම ලංකාවේ ඉඳන් මෙහෙට ආවයන් පස්සේ මෙහෙම ලංකාවේ ෆිල්ම් එකක් බලනකොට අර ලංකාවේ ෆීලිං එකත් එක්ක ඒක අමුතුම අත්දැකීමක්. ඔව් ඒ කියන්නේ අපිට ළඟ දේවල්නේ අපි දකින්නේ මෙහෙදී. එතකොට ඒක කියන්න බෑ කොහොමද කියලා. එච්චරට ළඟයි. ඇත්තටම ඇක්ටිං ගත්තාමත් හරිම ෂෝක්. මොකද අපි කොහොමත් කුඹියෝ ෆෑන්. එතකොට ඒකෙන් පස්සේ මේ ෆිල්ම් එක එනවා කියලා තියෙද්දි අපි ගොඩක් මේ කැමැත්තෙන් හිටියේ බලාගෙන. අපි ආවේ සටන් වල ඉඳලා. දුරයි. මොකද හිතන්නේ එච්චර දුරෙන් ඇවිල්ලා? පොදේ ෆිල්ම් එක. අර ඇත්තටම ලස්සනයි ෆිල්ම් එක. අපි ඇත්තටම එන්ජොයි කරා. ලංකාවේ ඇත්තටම වෙයි. අපි දෙන්න ගිය ජනවාරි වල වෙඩින් එක ලංකාවට ගියා. ඒ කාලේ රිලීස් වෙනවා කියලා තිබ්බනේ. අපි ඒ කාලේ බලන්න හිටියේ හැබැයි ටික කල් ගියානේ. කොහොමද බලා ගන්න පුළුවන් වෙච්ච ලොකු දෙයක්. වාසනාව මිස් වුණේ නැහැ කොහොමද? ඒක තමයි. කොහොමද UK වලට ආව අන්තිමේ ෆිල්ම් එක. හැරෝවල ඉන්නේ ලන්ඩන්. ඔව්. මොකද හිතුනේ ඉතින්? ෆිල්ම් එක ගත්තොත් එම ඉතින් ඇත්තරම මේ ලංකාවට ආපහු ගියා වගේ ෆීලින් එකක් ආවා. ඒ කියන්නේ ලංකාවේ ඇත්තටම දැනට තියෙන ඒ සමාජ ආර්ථික පසුබිමත් එක්ක මිනිස්සු කොච්චර වෙරදරනවද ඒ ජීවිතය කියන ගැට ගහ ගන්න. ඉතින් ඇත්තරම නියම යථාර්ථයේ පිළිඹු වෙන තාත්වික ෆිල්ම් එකක්. ෆිල්ම් එක නියමයි. අපි ඇත්තටම ගොඩ බලාපොරොත්තුෙන් ආවේ. ඒ විදිහටම ෆිල්ම් එකත් නියමටම තිබුණා. ඇත්තටම හොඳයි. කූඹියෝ ඉඳන් මම ලක්මාල් ධර්මරත්නයේ ගොඩක් ෆෑන් කෙනෙක් වගේ වුණා. ඇත්තටම එයා ඒ විදිහට හොඳ ඒ කියන්නේ ගොඩක් අපි Netflix වගේ තියෙන ස්ටෑන්ඩ් එකටම තිබ්බා. ඇත්තටම ලංකාවේ ෆිල්ම් එකක් ගොඩක් සතුටුයි. ෆිල්ම් එක ඉතින් මට කියන්න තියෙන්නේ කෙටිම කියන නෙක්ස්ට් ලෙවල් කියලා කියන්න තියෙන්නේ. one of the best films. ඉතින් මම හිතන්නේ ඒක ශ්‍රී ලංකාවේ අපේ මේ චිත්‍රපට කර්මාන්තයට මම හිතන්නේ ඉතාමත්ම සුබදායී අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සහ අධ්‍යක්ෂණය කිරීම හැමදේම මම හිතන්නේ පැකේජ් එකක් හැටියට බලම සුපර් ෆිල්ම් එකක්. ඉතින් මම හිතන්නේ සෑම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකෙක්ව නරඹිය යුතු චිත්‍රපටයක් කියලා මම කියනවා. ඉතින්
thank you very much මේක ලන්ඩන් වල පෙන්නලා අපිට ඒ chance එක ලබා දුන්නාට ඒකේ මම හරි කැමති without a break interval එකක් නැතුව ගියකින් අර mood එකට යන්න ඕනේ ෆිල්ම් එක බලන්න මම හිතන්නේ හොඳ mood එකක් create වෙන ෆිල්ම් එකක් කියන එක මට තේරෙනවා හැමදේම photography ද acting ඒව ගැන කිසි දෙයක් කතා කරන්න දෙයක් නැහැ next level මම සවිත වන්නිආරච්චි එගම්බල ඉඳන් තමයි ආවේ ලන්ඩන් මොකද ෆිල්ම් එක ගැන හිතුනේ සුපිරි නියමයි ලංකාවේ බලපු ෆිල්ම් වලින් මේ ලෙවල් එකේ බලපු ෆස්ට් ෆිල්ම් එක තාමත් ගූස් බම්ස් ඉවර වෙද්දී ඒ තිබ්බ ෆීලිං එක ලකා එක්කම සුපිරිම නළු නිලියෝ සෙට් එකක් ඉන්නවා මම හිතන්නේ කූම්බිය එකේ ජෙහන් කිව්වා වගේ මේක ආන්සර් කරන්න ඕන කෝල් එකක් වගේ මේක බලන්න ඕන ෆිල්ම් එකක් ඇත්තටම ෆිල්ම් එක ගැන ආරංචි වුණාම හීන දැක්ක ෆිල්ම් එක බලන්න ඒක හීන හතමාරක් නමුත් ඒක මාරම හීනයක් සැබෑ වුණා මම හිතුවේ ලංකාවේ ෆිල්ම් එක මේ විදිහට මෙහෙත් බලන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ලක්මාල්ගේ මාරම ෆිල්ම් එකක්. මං ආවේ මේ ඇබ්බගවණි වල ඉඳලා. ආයි පාරක් යනවා ආයි කාඩිෆ් යනවා කියලා ආයි පාරක් යන්න ඕන පොඩ්ඩක් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ හීන හතමාරක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් තේරෙන්නේ හතමාර. ඒක පොඩ්ඩක් උත්තරේ ගන්න ආයි පාරක් යනවා. සයන් හොඳයි මම හිතනවා මේ එක්ස්පෙක්ටඩ් ලෙවල් එකට තියෙනවා ෆිල්ම් එක. අර කූම්බියෝගෙන් ආපු ත්‍රිල් එකට තමයි ෆිල්ම් එක බලන්න ආවේ. මම ඩිසපොයින්ට් කරේ නෑ. තව එකපාරක් බලන්න ඕනේ කියලා හිතනවා. මේ තව පොඩ්ඩක් මිස් වෙච්ච කැලිටි එක අල්ලගන්නයි. ඒකේ කාස්ට් එක නම් ආයේ ගැන කියන්න දෙයක් නෑ. කාස්ට් එක මියුසික් මම හැමදේම හොඳටම තිබ්බා. ෆිල්ම් එකේ ඉතින් ලකා කරාම ඩිරෙක්ටර් ගැන කතා කරන්න දෙයක් නෑනේ. ඒක එක්සලන්ට්. හැමදේම මම හිතන්නේ ආයි ටොප් නොච් එකට තිබ්බා කියලා කියන්න තියෙනවා. ලකා නිසා තමයි බලන්න ආවේ ෆිල්ම් එක. ආයි පාරක් බලන්න ඕනේ. ඒ කියන්නේ තේරිච්ච නැති කෑලි ටිකක් තිබ්බා. තව ඒ වගේම හොඳ වැඩක් කරන්න කියලා ලකාට කියනවා අපි. ඒක තමයි මම කියන්නේ. අපිට සතුටුයි ලංකාවේ ෆිල්ම් එකක් UK තියෙනවා කියප එකම එක්සයිට්මන්ට් එකක්. අපිට එහෙම chance හම්බෙන්නේ නැහනේ. ඉතින් ඒක අපි කැමති ෆිල්ම් එකක් වෙන එක ඊට වැඩිය ලොකු දෙයක් නිසා අපි ආවේ. ගොඩක් ලංකාවේ ෆිල්ම් බලන ලංකාව දකින්න ලංකාවේ දේවල් දකින්න එහෙම ආසයි ගොඩක්ම ඒකේ හින්දා මේක ඇත්තටම ගොඩක් අර දේවල් තියෙනවා අපිට හිතා ගන්න බෑ අන්තිම වෙනකම් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. ගොඩක් එන්ජොයි කරා. තාම ෆිල්ම් එක බලලා නැහැ. මම කොහොමද මොනවගේ බලාපොරොත්තු තියෙනවද? ඒ කියන්නේ මේ ඔක්කොම නළුලිලියෝ ටික ඔක්කොම හොඳයි. ඒ කියන්නේ දැන් කූබියෝ ෆෑන් කෙනෙක් ඉතින් අනිවාර්යයෙන් මේක බලන්න ඕනේ. ඒක නිසා තමයි බලන්න ආවේ. දැන් ඔය ඕස්ට්‍රේලියා නිව්සීලන්ත එහෙම ටිකට් දැම්මයින් පස්සේ බලන් හිටියේ මෙහෙත් දායි කියලා. ඔව්. ඒකට මෙහෙ ලන්ඩන් වලයි මැන්චෙස්ටර් වලයි දාලා තිබ්බා. ඉතින් ලන්ඩන් ඉන්න නිසා ආවා. ෆිල්ම් එක ගැන සන්තෝෂයි. කෙටියෙන්ම කියනවා නම් සෑහෙන මම හිතන්නේ මගේ ජීවිත කාලේ මෙච්චර කාලයක් බලාගෙන හිටපු එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්. මම වෙන්න ඇති අද මේ එංගලන්තේ වැඩිම වියදමක් දරලා ෆිල්ම් එක බලන්න ආපු කෙනා මම නෝරිච් ඉඳන් ආවේ මම නෝරිච් ඉඳන් මම හිතන්නේ මම බලාපොරොත්තු වෙච්ච දේ ෆිල්ම් එකේ තිබුණා මොකද අපි කමෙන්ට්ස් බලලා ඉවරයි මේ වෙනකොට මේ රිවිව්ස් බලලා ඉවරයි ඉතින් ඒ හින්දා ඒ කියපු දේ තිබුණා මට තව මේ ආසිතුණු දෙයක් තමයි මේ ෆිල්ම් එකේ මම හිතුවේ නෑ දැන් ඔය ත්‍රිලර් එක ඇතුලේ හාස්‍ය කියන එක තියෙද කියන එක ඒක තිබුණා මම බලාපොරොත්තු හිටපු නැති දෙයක් නමුත් හරි පුදුම දෙයක් ඉතින් ගොඩක් දේවල් තියෙනවා ෆිල්ම් එක ගැන කියන්න මොකද ලංකාවේ ඉන්නකොටම ෆිල්ම් එක ගැන බලාපොරොත්තු වෙන්නේ අනිත් තුමිදු මගේ හොඳ යාළුවෙක් ඔය වගේ කාරණාවන් ගොඩක් තිබුණා ලක්මාල් කියන්නේ මම හිතන්නේ මේනකොට ලංකාව අල්ලගත්තු අධ්‍යක්ෂකවරයෙක් ඉතින් අපිවත් අල්ලගෙන තියෙනවා ෆිල්ම් එක ඉතා හොඳයි මගේ පැත්තෙන් බැලුවොත් ඒක තමයි මෙච්චර දුර බැහැරක් කරගෙන ආවේ ඒක අපතේ ගියේ නෑ බොහොම සතුටුයි බාලම්පුර ඉතාම ලස්සන ෆිල්ම් එකක් ඇත්තටම මම හිතන්නේ මම ලංකාවෙන් ආවට පස්සේ මේ තියටර් එකට ගිහිල්ලා මේ ෆස්ට් ටයිම් බැලුවේ මූවි එකක් මේ ඇත්තටම හරිම ලස්සනයි ඒ කියන්නේ ඒක අපේ කියන්නේ මිනිස්සුන්ගේ කියන්නේ දුප්පත්කම නිසා මිනිස්සු ජීවිතේ ජය ගන්න නිසා එක දේශපාලනික වශයෙන් රැවටීම් වලට හසු වෙන හැටි තමයි ලස්සන ෆිල්ම් එකක් හොඳ පණිවිඩයක් දෙනවා ඒ වගේම මම හරි ආසයි මේ හැමෝම මේ ඇක්ටිං වලින් හරිම ලස්සනයි ප්‍රියන්ත අයියා අශාන් තුමිදු මේ සියලු දෙනාම හොඳ රංගනයක විශිෂ්ට රංගනයක නියැලෙනවා. ඒ කියන්නේ හාස්‍යයත් එක්ක හොඳ පණිවිඩයක් දෙනවා ප්‍රේක්ෂකයන්ට. ඉතින් මම හිතන්නේ මම ආවේ 2:30 ෂෝ එකට 6:30 තියෙනවා. ඔයගොල්ලෝ සියලු දෙනාටම ආරාධනා කරනවා. එතරම් හොඳ අත්දැකීමක් හොඳ වින්දනයක් ලබා ගන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. වාලම්පුර කියන්නේ.
අව ෂෝස් 3ක් කරනවා කියන්නේ ඉතින් මේ එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාටම හොඳ chance එකක්. ඉතින් මම සුබ පතනවා සාර්ථක වෙන්න කියලා. අදත් ඒක හරි සාර්ථකයි. ගොඩාක් අය ඇවිල්ලා හිටියා ෆිල්ම් එක බලන්න. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම ආරාධනා කරනවා ඊතර ෆිල්ම්ස් 3ට සහභාගී වෙන්න කියලා. සර් අපේ ආතලික දුවන එක සර්. සන්දාවක් ඔබ සියලු දෙනාටම ෆිල්ම් එක බැලුවා. ඉතින් අර මලයාලම් ෆිල්ම් එක තියෙන ට්විස්ට් එකම බලාපොරොත්තු වෙන තමයි ආවේ. ඒකේ ඒ විදිහටම තිබුණා. ඉතින් ගොඩක් සතුටුයි. බලාපොරොත්තු දෙයක් තිබුණා. තුරේ දැන් ආවෙකට පාඩුවක් නැහැ. අනිවාර්යෙන් දැන් ලකා ෆිල්ම් ගහන්නේ කාලයකට සැරයක්. ඉතින් ඊළඟ එක අවුරුදු කීයකින් ඒත් දන්නේ අපි කැමති ටිකට මෙනවා නම් අනිවාර්යෙන් ආවම බලනවා ඉතින්. We thoroughly enjoyed කාලකින් හොඳ සිංහල චිත්‍රපටියක් බැලුව සතුට තියෙනවා, especially UK වල. අපි දෙන කතා කරගෙන හියුමර් එකත් හොඳයි, කාස්ට් එකත් හොඳයි, ස්ටෝරි ලයින් එකත් හොඳයි. wishing them very well. තව තවත් මේ වගේ හොඳ ෆිල්ම්ස් ලැබෙන්න ඕනේ, හදන්න ඕන, අපිට ඒව බලන්න chances ලැබෙන්න ඕන. Thank you. මම හිතන්නේ මම කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක්. ඇත්තටම අන්තිම මොහොත වෙනකන් හරිම කුතුහලයේ දනවන ෆිල්ම් එකක්. ඒ වගේම හොඳ ගැඹුරු අදහසකුත් තියෙනවා. මොකද ඒ කියන්නේ මිනිස්සු ආසාවන් පස්සේ ඇවිදගෙන යනවා. අන්තිමට ඒක ප්‍රශ්නිකුත් වෙනවා. ඒක හරි තාත්වික දෙයක් ඇත්තටම. මම හිතන්නේ හොඳ නිර්මාණයක්. ඒ කතාව තුළ හැම පැතිකඩක්ම මිනිස්සුන්ගේ ඒ තණ්හාව, ආසාව, ගේම් එක, ඒ වගේම දරිද්‍රතාවය, ඒ මිනිස්සු ජීවිතේ ඇත්තටම මේ විඳින්න උත්සාහ කරන වෑයම ඒක බොහොම ලස්සනට රසවත්ව කරා කියලා මට හිතෙනවා. ඇත්තටම මේක මරු ෆිල්ම් එකක්. මේ මට ඇත්තටම මාර ඊර්ෂ්‍යාවක් තියෙනවා මේ ලකා එක්ක, ලකා ධර්මරත්නත් එක්ක මේ චිත්‍රපටිය මට රඟපාන්න බැරි වෙච්ච එක ගැන. ඇත්තටම මම කියන්නේ
මේවා තමයි හැදෙන්න ඕනේ චිත්‍රපටි මුල ඉඳන් අගටම අපිව තියාගෙන ඉන්න මේ චිත්‍රපටිය ඇත්තටම මේ මම කොටස්කාරයෙක් විදිහට තමයි චිත්‍රපටිය ඇතුලේ හිටියේ. මම එළියේ නෙමෙයි හිටියේ, මම ඔඩියන්ස් එකේ නෙමෙයි ඉඳගෙන හිටියේ, මම චිත්‍රපටිය ඇතුලේ හිටියේ. මම ඒ කියන්නේ ඇත්තටම ෆිල්ම් එකක් ඇතුළට අපිව අරන් තියාගන්න පුළුවන් කියන්නේ මේ ඒක තමයි නිර්මාණකාරයෙක්ගේ ඉහළම වටිනාකම. ඒ තැනට මාව ගෙනිච්ච මම හිතන්නේ මේ හිටපු ඔඩියන්ස් එකම ඒක කියන්නේ මේ UK ඉඳන් අපි ඒක වින්දා. ඒ කියන්නේ ඔඩියන්ස් එකේ හැම කෙනෙක්ම මේ ෆිල්ම් එක රස වින්දා. ඇත්තට මේක මාර ආතල් මම මේක මේ ආතල් එක ගත්තා. මම ඔයගොල්ලන්ටත් කියන්නේ මේ චිත්‍රපටිය ආවිල්ලා බලන්න මේ ආතල් එක ගන්න කියලා. ජයෝ. ෆිල්ම් එක ආතල් කට්ටිය බලන්න. මේ ප්‍රශ්නේ තමයි ලකා කවද්ද අපි වැඩක් කරන්න එකට. ඉතින් ෆිල්ම් එක ඉවර වෙලා දැන් මේ වෙලාවේ අපි හැමෝම යන්න ලැස්සලා ඉන්න වෙලාවේ මధుර එන්න ඔයා කල්න ඉන්න අපි හැමෝටම ආරාධනා කරනවා එන්න ෆිල්ම් එක බලන්න. ලන්ඩන් ෂෝ එක ෆෙල්තම් වල තියෙනවා, ඒ වගේම කාඩිෆ් වල ෆිල්ම් එක තියෙනවා, ඒ වගේම කොල්චෙස්ටර් වලත් ෆිල්ම් එක තියෙනවා. ඉතින් හරිම සතුටුයි ලංකාවේ ඔඩියන්ස් එකත් එක්ක මේ ෆිල්ම් එක බලන්න ලැබිච්ච එක. අනිවාර්යෙන් මේක බැලිය යුතුම චිත්‍රපටියක්. මිස් කරන්න එපා. බලන්න. මේක ඇත්තටම මාරම ආතල් එකක් දෙන චිත්‍රපටයක්. ජය. See you.